හර්බර්ට් හූවර් කියන තරුණයාට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියේදී තමන්ගේ ආර්ථිකය සවිමත් කරන්න මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතුවා. මේ සඳහා ඔහු තමන්ගේ සගයෙකුත් තෝරගත්තා. මේ දෙන්න කතා කරගත්තා. මේ වෙනකොටත් ලෝකේ ඉතාමත්ම හොඳ නමක් තියාගෙන හිටපු වයලින් වාදන ශිල්පියෙක් වෙච්ච පෝලන්ත ජාතිකයෙක්ව තෝරගෙන සංගීත ප්‍රසංගයක් තියන්න. වයලින් ප්‍රසංගයක් තියන්න. ඒ පෙඩරවිස්කි. පෙඩරවිස්කි වෙනකොටත් ඇමරිකාවට ඇවිල්ලා හිටපු හින්දා ඔවුන් ඔහුගේ කළමනාකරුවත් එක්ක එකඟ වුණා යම්කිසි නිශ්චිත දවසකදී ඩොලර් 4000ක මුදලකට මේ සංගීත ප්‍රසංගය තියන්න. මේ ප්‍රසංගය සඳහා ටිකට් ගහලා මොවුන් අලෙවි කරන්න පටන් ගත්තා. හැබැයි තරුණයෝ දෙන්න බලාපොරොත්තු වෙච්ච විදිය ප්‍රතිචාරයක් මිනිසුන්ගෙන් හම්බුන්නේ නැහැ. මේ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු වෙච්ච ආදායම ඉලක්කවත් ඉෂ්ට කරගන්න හම්බුන්නේ නැහැ. මේ නිසා විවිධ ප්‍රසංගයේ කොහොම හරි තියන්න ඕනේ කියලා හිතලා තරුණයෝ දෙන්න සංගීත ප්‍රසංගයට කලින් දවසේ රාත්‍රියේ ගියා පෙඩරවිස්කිව හම්බෙන්න මේ ප්‍රසංගයේ කොහොමද තියන්න පුළුවන් විදියක් ගැන කල්පනා කරන්න. ඔවුන් දෙන්න ගිහිල්ලා කිව්වා අපිට එකතු කරගන්න පුළුවන් කමක් හම්බුනේ ඩොලර් 3600ක් විතරයි. නමුත් ගිවිසුම් ප්‍රකාරව ඩොලර් 4000ක් ගෙවන්න ඕනි. මේ නිසා ඉතුරු මුදලට ඩොලර් 400කට පොරොන්දු පත්‍රයක් තියෙනවා. අපි කොහොම හරි මේ දේ කරන්න. නමුත් පෙඩරවිස්කි ගත්ත ගමන් අර පොරොන්දු පත්‍රය දෙකට ඉරලා දැම්මා කුණු කූඩියට. දාලා තරුණයෝ දෙන්නට ආපහු සල්ලි ටික සේරම දුන්නා. දීලා කිව්වා ඔබ මේ දේ මේ විදිහට කරන්න පටන් ගත්තොත් එහෙනම් විවිධ ප්‍රසංග තියන්න පුළුවන් වෙයි. නමුත් ඔබ දෙන්නගේ අධ්‍යාපනයට මොනවද වෙන්නේ? ඔබ දෙන්න මේ වගේ සංගීත ප්‍රසංගයක් තියන්න ඕනේ කියලා හිතුවෙත් අධ්‍යාපනය සඳහා යන මුදල් හොයාගන්න. මේ නිසා මේ මුදල අරගෙන යන වියදම් ටික සේරම අඩු කරගන්න. අඩු කරගෙන ඉතුරු වෙන මුදලෙන් භාගයක් විතරක් මට දෙන්න. ඉතුරු භාගය ඔබ දෙන්නම තියාගන්න ඔබේ මහන්සියට. පෙඩරවිස්කිගේ මේ වගේ උත්තරයක් හුව කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හුව ඊටාත්ම සතුටින් ගිහලා විවිධ ප්‍රසංගයේ තිබ්බා. කාලයක් ගත වුණා. පෙඩරවිස්කි ආපහු පෝලන්තයට ගියා. පෙඩරවිස්කි පෝලන්තයේ අගමැති වුණා. අගමැති විදියට ඉන්න කාලේ රුසියානු කඳවුරේ තිබුණු පෝලන්තයට ඉතාමත්ම දරුණු ගම් වතුරක් ආවා. ගම් වතුරත් එක්ක හාමතෙන් හිටපු මිනිස්සුන්ට ආහාර දෙන්න ඕනේ කියලා පෙඩරවිස්කි ඒ වෙනකොට තිබුණු එකම එක අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ලෝක ආහාර සංවිධානයට කතා කරා. ලෝක ආහාර සංවිධානයෙන් ඉතාමත්ම හොඳ පිළිතුරකුත් එක්ක ඉක්මනටම ආහාර ආධාර ලැබුණා. තමන්ගේ මිනිසුන්ගේ ජීවිතේ බේරලා දුන්න ලෝක ආහාර සංවිධානයට ස්තුති කරන්න පෝලන්ත අගමැතිතුමා ගියා ලෝක ආහාර සංවිධානයට රෝමෙනුවරට. ඔහු ගියේ සභාපතිතුමා හමු වෙලා ස්තුතිය පළ කරන්න. නමුත් ඔහුට හම්බුනේ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිචාරයක්. සභාපතිතුමා කිව්වා මමයි ඔබට ස්තුති කරන්න ඕනේ. අද දවසේ මම යම්කිසි තැනක ඉන්නවා නම් මම මේ තැන ඉන්නේ ඔබතුමා නිසා. මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කඩාකප්පල් වෙන්න ගිය වෙලේ ඔබතුමා තමයි මගේ සංගීත ප්‍රසංගයට උදව් කරේ කියලා අර සිදුවීම මතක් කරලා දුන්නා. හුව අද දවසේ සභාපතිවරයා. මේ සිදුවීමත් එක්ක අපිට පෙන්වන පාඩම මොකක්ද? ඔයාගේ ජීවිතේ කන්දක් නැගගෙන යන අවස්ථාවල් තියෙනවා. මේ කන්ද නැගගෙන යන අවස්ථාවල් වලදී හමු වෙන මිනිසුන්ට දයාවෙන් කරුණාවෙන් සලකන්න. මොකද ඔයා කන්ද බහිනකොට පල්ලම් බහිනකොට ආපහු ඒ මිනිස්සුගේ ජීවිතේදී හම්බ වෙන නිසා. මිනිස්සු අපිට හැමදාම